හරිනේ. අපි හරවලු. නැත්තම් මේවා වෙන කොහෙවත් බලාගෙන බෙල්ලත් එක්ක කැරකෙනවා අම්මලා ඉන්නේ. වෙන කොහෙවත් සමහරු තැන් වල නිදියන්න නම් එපා මේ වෙලාවේ. මට පේනවා නිදියනවා හොද්දට මට මේ නිදියනාගේ බලන් තමයි මම මේ ඉස්සරහට ආවේ. ඔව් නිදියන්න නම් එපා මොකද දන්නවද? මේ මහන්සි තමයි. අටේට අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේ බණ ටික අහන්න. මහඟ ලස්සන බණක් කියන්නේ. ලස්සන බණක් කියන්නේ නිදියගෙන ඔය වැඩේ කරන්න බෑ. මොකද දන්නවද දැන් ඔය ආහාර එහෙම අරගෙන ඉන්න ඉඳ පොඩ්ඩක් අර නිදිමත මට පේනවා දැන් නිදියන අය මම නැගිට්ටවනවා එයා බණ කියන ගමන් එයාව නැගිට්ටවනවා. කියපු බණ මම නතර කරපු තැන ඉඳන් කියන්න ඕනේ. නැත්තම් ඒ කියපු නිදි කිරන කෙනාගේ මම පටන් ගත්ත තැන ඉඳන් එතෙන්ට කියන්නේ. නැත්තම් මේකන 100ට 50ක් බුදියනවා 50ක් ඇහැරලා ඉන්නවා මම කියනවා. මට නිින්ද යනවා නේ එහෙම එහෙම බෑ. ඒ ඇහැරලා ඉන්න ඕනේ. මම කවුරු දකීද කියන්න බෑ. කවුරු මට නිදිනවා පේන්නේ ඉඳී කියලා කියන්න බෑ. ඒ පේන කෙනාව මම කතා කරනවා. ඒ අවධානයෙන් ඉන්න. මොකද්ද අපි කියුවේ සුණාත. සුණාත කියන්නේ මොකද්ද? කතා කරන්න ඔක්කොම සුණාත කියන්නේ මොකද්ද? මනවින් අහන්න ඕනේ. ධාරයට හොද්දට දරා ගන්න ඕනේ. කොහෙද දරාගන්නේ? හිතේ දරා ගන්න. චරාත ඒ දහමට අනුව ඒ දහම අහලා හොඳට ඒ දහම දරාගෙන හොඳට ඒ දහමට අනුව හොඳට හැසිරුණ අය තමයි පින්වතුනි සසර දුක නිවලා නිවන් අවබෝධ කරගත්තා. නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ටික ඒ කාරණා තුන ඉෂ්ට කරොත් විතරයි. ඇහෙන්න ඇරලා බෑ. එහෙනම් අපි ඉස්සර මේ ගමන දැන් ඇවිල්ලා තියෙන්නේ ඇයි? මේ මනුස්ස දැන් 2600ක් නේ බුදුහාරු බුදු වෙලා. පිරිනුවම් පාලා 2600 2650ක් කියලා කිව්ව බුදුහාරගේ 80ක් කියනකොට 2700ක් කියන්නේ. දැන් අපි හිතියේ නැද්ද මේ ලෝකේ? මේ 2700 ඇතුළත මේ ලෝකේ හිතියේ නැද්ද කොහේ හරි? කොහේ හරි ඉඳලා මේ ආවේ. එර අපි සංසාරේ කොහේ හරි පෙර පින් තියෙන නිසා තමයි මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන්නේ. පෙර පින් කරපු නිසා මේ මනුස්ස ජීවිතය ලැබුණේ. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් ගියාත්මෙත් අපි මිනිස්සු වෙලා අඩුම දිව්‍ය ලෝකයකවත් එහෙනම් ඉතින් අපිට බණ ඇහුන්නේ නැද්ද මේ 2700 එහාදී ඒ අතරතුර කාලෙදී බණ ඇහුන්නේ නැද්ද? දැන් අපේ වයස අවුරුදු 2700යිද? ඒ 2000 බුදුහාර බුදු වුණ දවසේ ඉඳන් මේ වෙනකොට බුදුහාර පිරිනුවම් පානකොට හිතන්නකො නැත්නම් අවසාන රහතන් වහන්සේ ඉන්නකම් කියලා හිතන්න මලියදේව මහ රහතන් වහන්සේ අපි හොයාගත්තා. ඒ දක්වා අවුරුදු කීයක් ආවද ඒ අවුරුදු කීයක් අතරද අපි මෙරි ඉපදෙන්න මේ අපේ වයස 2700යිද නෑ අපි ඒ ආත්ම ඒ කාල පරාසය තුල අවුරුදු 1500 2000 කාලය තුල අපි කී ආත්මයක අවුරුදු 50 60 ගත කරලා මැරෙන්නේ නැද්ද? උපරිම අපි ඉන්නේ අවුරුදු 50 60 70 100 හිටිය කියන්නේ 100 බෙදන්න බාර 2000යි. ඒතර අපි ඉපදින ආත්ම ගාන හොයාගන්න පුළුවන් අපායට ගියේ නැත්තම්. දිව්‍ය ලෝකයකට වගේ ගියේ ඒ වගේ නැති කල්ප ගණන් ආයුෂනේ තිරිසන් ලෝකයකට ගියෝ හෝ මනුෂ්‍ය ලෝකයකට ආවනම් පින්වතුනි අපි ජීවිතාවක් මෙරි ඒ මම හිතන්නේ ආත්ම 200ක් විතර අපි ඉපදිලා. ඒකට වැඩි. ඒතර ඒ ආත්ම 200 ඇතුළත එක බණපදයක්වත් අපිට ඇහුන්නේ නැද්ද? අපි ඇහුවේ නැද්ද? අපිට බණ තිබ්බා මේ ලෝකේ. අපි මොකද කරේ? මල් වලට වතුර දාන ගමන් ඇහුවා. නේද? රෙදි හොදර ගම ඇහුවා. ඊළඟට ආයේ මොකක්ද? උයන ගමන් ඇහුවා. නාන ගමන් අහපු නිසා අපිට අරක හරියට ඇහුනේ නෑනේ. ඇහුන්නේ නැති නිසා නේද මේ දැන් යන්නේ මේ බැඳගෙන. එදා ඇහුවනම් ඔය මල් වලට වතුර දාන එකේ වෙලාවට දාලා වෙන වෙලාවක බණ ටික ඇහුවනම් නාන වෙලාවට ඒක කරලා ඉවර වෙන වෙලාවක උද්දම්තුයෙන් ඒක හරියට ඇහුවනම් අපේ ගමන මෙතනින් කලින් ඉවර වෙලා නේ. මීට කලින් ඉතින් අපි වින්ගතුනි අහලා නැහැනේ. අහලා නැහැ අහන්න ඇරලා. ඇහෙන්න අහනවයි ඇහෙනවයි කියන දෙකක් නේ. අහලා. එහෙනම් සුණාත කියන කාරණාව වෙලා නෑ අපේ. සුණාත කියන කාරණාව වෙන්නේ නැත්නම් දරාතචාරයට කියන දෙකම නෑනේ. ඒ දෙක හොයන්න බෑ එක දෙක ඒ දෙක වෙන්නේ නෑ. අරක හරියට කරොත් තමයි අනික් කාරණා ටික වෙන්නේ. ඒ නිසා අපි බණ ටිකක් අහන්න. නිදිය ගන්න එක පොඩ්ඩක් අපි පැත්තකට තියලා ඔක ගැට ගහලා දාන්න බෑග් වල නම් මුහුදට දාන්න. අපහසුයි හේතුව දැම්මොත් නිින්ද යනවා.
ටිකක් මේ අවධානයෙන් ඉන්න. එතකොට අපිට මේ ගමන හරියට කරගන්න පුළුවන්. ප්‍රශ්න ටිකක් අහනකොට නිකම්ම නිින්දක් මම බණ කියනකොට නිදා ගන්න බෑ. නිදා ගන්න දෙන්නේ නෑ මම. අපි ඒකාත්මික වෙලා බණ ටික අහන්නත් ඕනේ කියන්නත් ඕනේ. හොඳයි පින්වත්නි. ආන්ගේ සිත කය වචනය සංවර කරගෙන මනසට දෙයක් ගන්න නාගදීපයට ආවට පස්සේ දුර කතරක් ගෙවාගෙන ගොඩක් පියදම් කරලා ඉවර වෙලා මේක දැක බලාගෙන විතරක් ඇවිල්ලා වැඩක් නැහැ. සිය සමාදන් වෙලා ඒකේ හොඳ අද මොන හරි දෙයක් අරගෙන යන්න. එක මේ කියන කාරණා වලින් පැය එකමාරක් දෙකක් කියන එක කාරණාවක් ගන්න. ඔක්කොම අල්ලගන්න බෑනේ. ඔක්කොම බැරි. එකක් ගන්න. එක කාරණාවක් මේ කියන කාරණා ඔබ කැමති එක කාරණාවක් මතක තියාගන්න. හොඳයි. පින්වත්නි අද මම දේශනා කරන්න බලාපොරොත්තු වෙන ලස්සන සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් ගණක මොග්ගල්ලාන සූත්‍රය. මොකද්ද? ගණක මොග්ගල්ලාන. අවසරයක් ගණක මොග්ග. හරි ලස්සන සූත්‍රයක් මේක. සමානලට කියවරත් ඇති. පින්වත්නි අපේ බුදුහාමුදුරුවෝ පූර්වාරාමයේ වැඩ ඉන්න කාලේ කවුද පූර්වාරාමයේ හැදුවේ? පූර්වාරාමයේ හැදුවේ කවුද? අපේ රටේ කෙනෙක් එහෙම නෙමෙයි ඈ. විශාකා මහා අග්‍රදායිකාව. කෝටි 27ක් වියදම් කරලා හදපු සත්මා කාමර 1000ක් තියෙන පූර්වාරාම. ලස්සන. බුදුහාමුදුරුවෝ පූර්වාරාමයේ වැඩ ඉන්න කාලේ ප්‍රසිද්ධ ගණකාචාර්යවරයෙක් හිටියා. ගණිතාචාර්ය. ගණිතඥ. තරුණේ. ගණිතඥය කියලා කියන්නේ ගණන් උගන්වන ටියුෂන් ගුරුවරයෙක්. අපි එහෙම කියමු. ගණන් උගන්වන ටියුෂන් පොල්ලේ. අන්‍යාගමිකයෙක්. බෞද්ධ නෙමෙයි. මෙයා ඒ බුදුහාමුදුර පූර්වාරාමයේ ඉන්නකොට මෙයාට ආරංචියක් ආවා බුදුවරයෙක් පහළ වෙලා. හරි ලස්සනයි. බුදුහාමුදුර හරි ඉස්සරවම ප්‍රචාරය වුණේ මේ බුදුවරයා හරි ලස්සනයි. දකින අයගේ නෙත්සිත පිනවන වසීකරන රූපයක් තියෙන කෙනෙක් මෙයා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන උත්තමයෙක් මේ ඉන්නේ. තරුණයෙක්. බුදුහාර ඒ කාලේ වල තරුණයි අවුරුදු 35 37ක් වගේ වයස. බුදුන් අලුත. මෙයා මේ තුන් ලෝකේම ලස්සනම කෙනා කියලා ආරංචියක් ගියා. බුදුහාර ලස්සනයිද? අහලා තියෙනවද? බුදුහාර ලස්සනයි කියනවා. කෙනෙක් එක ඇහැකින් එකපාරක් බුදුහාරගේ රූපේ දැක්කොත් ඒ ඇහැ ඉල්ලනවලු 100 ලක්ෂ කෝටි වාරයක් ඒ රූපේම දකින්න ඕනේ කියලා. බලන්නකො ඉතින් කොහොම වෙන්නද කියලා එතකොට නේද? උස්සට ගැල්ලක් වෙන මහා ආරෝහ පරිණාහ දේහ. ඊළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන එක. යම් ප්‍රදේශයකට බුදුහාමුදුරුවෝ වැඩියද ඒ ප්‍රදේශයේ ඉන්න සියල්ලෝම බුදුහාමුදුරුවන්ට වසී වෙනවලු. සමහර අන්‍යාගමිකයෝ කිව්වලු මෙයාට කියනවලු මිනිස්සු වසී කරන මැජික් එකක්. මැජික් එක තමයි බුදුහාරගේ රූප සම්පatti. රූප සම්පatti. ඒ වසී වුණ තැන ගොඩාක් අය ඉන්නේ වයසක අය නෙමෙයිනේ. ඒ ඔක්කොම ඉන්නේ තරුණ අය. බුදුහාරෝ යම් ප්‍රදේශයකට ගිහිල්ලා පින්ඩපාතේ චාරිකාවේ තනියම වඩිනකොට බුදුහාරෝ තනියම හිටපු කෙනෙක් බුදකලා. ශ්‍රාවකයෝ ලක්ෂ ගාණක් හිටියා හැබැයි බුදුහාරෝ තනියම. ඒකෝව චරේ කග්ග විසාන කප්පෝ. ඒ කියන්නේ මොකද්ද? තනිව හැසිරෙන කැලේ තනිව හැසිරෙන කඟ වේලෙක් වගේ බුදුහාමුදුරුවෝ තනිව ඉන්නේ. තනිව ඉන්න එක ටිකක් නිදහස් වෙනවා. කරදර නැහැ. මේ තනිව හැසිරෙන බුදුහාමුදුරුවෝ ගමකට වැඩියොත්